එතකොට අපි එතනින් પાස්පෝර්ට් එක ටිකට් එක චෙක් කරනවා. ඊට පස්සේ අපිට මේ වගේ දැනක් තමයි සෙට් එක අතර තියෙනවා පිටවීම කියලා. ඒකට යාපෝස් එකෙන් යනවා චෙක් කරන්න. මෙතන මෙහාට යනවා නම් කවුරු හරි අනිවාර්යෙන් ටිකට් එක ගන්න ඕනේ. අපිත් එක්ක ආව කට්ටිය එතනින් අතර වෙනවා. ඒත් මෙතන තියෙනවා බැංකු. මෙතන අනිවාර්යෙන් ඔයාලගේ පාස්පෝර්ට් නම් පරිස්සම් කරගන්න ඕනේ. මෙතන තියෙනවා බැංකු. බැංකු වලින් අපිට එතන ගොඩක් වෙලාවට නම් රේට් එක එකයි BOC එකෙන්ම මාරු කරගන්නත් පුළුවන්. නැත්තම් මොකකින් හරි මාරු කරගන්න පුළුවන්. අපි එතන කමර්ෂල් එක තියෙනවා BOC එකෙන් සල්ලි මාරු කරගෙන යනවා. අර තියෙනවා BOC එක foreign exchange. මාරු BOC එකෙන් මාරු කරමු. අපි මොල්ඩිව්ස් යන නිසා ගොඩක් ලොකුවට නම් සල්ලි අරන් යන්නේ. මෙතන තියෙනවා කඩ සිලොන් ස්පා වගේ කඩ තියෙනවා. අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. අපි බලමු සල්ලි මාරු කරලා. අපි එතනින් ඩොලර්ස් ටික මාරු කරගෙන අපි දැන් යනවා ඉස්සරහට. අපි මාරු කරලා 20 pounds 1000ක ඩොලර්ස් ගත්තා. එතකොට යාලා ඩොලර් මට මෙතන 66ක් හරි 67ක් හරි තමයි ඉතිරි. මොකද මට වියදමක් කියන්නේ සල්ලි ගොඩක් අරන් යන්න ඕනේ නැහැ. මොකද මේ ඉස්සෙල්ලා අපි එතකොට බලන්න ඕනේ කොහොමද තියෙන්නේ කියලා. විතර කඩවල් තියෙනවා වල වෙනවා. ඉතින් මේ කඩවල් වලින් අපිට මොනවා හරි ගන්න නැත්නම් කාට මොනවයි ගන්න පුළුවන්. මගේ අතන ෆ්ලයිට් එක තියෙන්නේ 2:00ට. අද අපි කලින් එන්න ඕනේ. ටිකක්. ඉතරහතන බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ තියෙන අපිට හරි. අර තියෙන්නේ ෆිට්සියා D813 මාලේ. ඒක තමයි මගේ ඒ විනාඩි තියෙන එක තමයි මගේ ෆ්ලයිට් එක. ඒකට ඒක චෙකින් වෙන්න පුළුවන් දැන් මම හිතන්නේ. 813 එක අයින් වුණානේ. ෆිට්සියා බලමු කාඩයක් කරලා බලමු ඒක කන්ෆර්ම් කරගන්න. ෆිට්සියා 225 D813 මාලේ. හරි ඒක දැන් චෙකින් වෙන්න පුළුවන්. චෙකින් කවුන්ටර් 21 26. අතනින් තමයි යන්න තියෙන්නේ. හරි ගිහලා බලන්න. මොනවද යන්නේ කියලා. ඒතර විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ මෙතන තියෙනවා ශ්‍රී ලංකා දේශ වාණිජ්‍ය කාර්යාලය කියන්නේ. කාර්ය බියුරෝ ගෙදර නැත්නම් එතන බියුරෝ ගන්න පුළුවන්. ඉතින් මෙතන යන ගමන් ඉන්නේ. අපි යන්න හදන්නේ එහෙනම් ගිහලා බලමු. බයි බයි ශ්‍රී ලංකා. ආරෙන් මෙතනදී අපේ પાස්පෝර්ට් එකම චෙක් කරන අය ගැච්චි. නෑ චෙක් කරන්නේ නෑ. ඉතින් අපි යන ප්ලේන් එක පිට්සයා. අඩේ රිබ්බා දකුණු කකුල තියලා මේ පැත්තේ සීට් නම්බර්ස් බලන්න 12 වෙනි පේජ් එක. Thank you. Good afternoon. Speak to them, they will guide us. ඉතින් බලමු. මගේ අංකේ 26 3 26 බලමු 26 Excuse me. 26, you have to go further. Thank you. See how everything was it?
bye. Progress, we recommend all passengers to have their seatbelt open. Smoking is not permitted. Thank you. Thank you. අපිට තියෙනවා 26A 26A මෙතන 26A මෙතනනේ. Thank you very much. Thank you. Hi. Hi. වින්ඩෝ එකද වින්ඩෝ එක උත් කරගත්ත නිසා ෂේප් අපි දැන් යනවා Okay. අපේ view එක ෆයිනල් ශ්‍රී ලංකා view එක අපි ගිහිල්ලා බලමු කොහොමද කියන්නේ. හරි ආන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නවා ෆිට්ස් එක. අපි දැන් ෆ්ලයිට් එක ප්ලේන් එක ඇතුලේ තමයි ඉන්නේ. එතකොට මම කලින්ම බෝඩින් පාස් එක ගත්තා. මම සීට් එක බුක් කරා වින්ඩෝ සීට් එක. ඒකට මට වින්ඩෝ සීට් එකක් තියෙනවා. මේක චාන්ස් එකක් තියෙනවා. එතන පින් එකක් තියෙනවා. එතන පින් එකක් තියෙනවා. අපිට වින්ඩෝ සීට් එකක් තියෙනවා. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ දැන් සමහර ප්ලේන් වල මෙතන තියෙනවා ස්ක්‍රීන් එක. සිස්ටම් ශ්‍රී ලංකන් එයාර්ලයින් වගේ. මේකේ නෑ. මේකේ නෝමල් අපිට හම්බෙලා තියෙනවා අපිට පොඩි ටේබල් එකක්. ඒකත් එක්ක කප් හෝල්ඩර් එකක් තියෙනවා. තමතර අපිට හම්බෙලා තියෙනවා ඩොකියුමන්ට්ස්. නීති විරෝධී හැසිරීම පිළිබඳව දැනුවත් වෙන්න එකක් තියෙනවා. ඊට පස්සේ ෆ්ලයිට් එකේ මෙනු එක අපිට තියෙනවා. ෆිට්ස් එක මෙනු. ඒකට බෙවරේජ් වර්ග चाय मसाला की सामान ब्लैक कॉफ़ी वगैरह දේවල් වගේම නෙස්කැෆේ ස්ථාන මනෝජ් ජස් හිමිට පිළිසවන අප ගුවන් ගමනක අතෝදී අතයි 1.3 සදා පිටායත් ගුවන් යානයට පැමිණි ඔබ සමස්ථාතරෙන් පිළිගනිමු. තම ස්වාප වේලාවකින් අප මාළේ බලාපොරොත්තු වෙන්නෙමු. අපේ ගමන් කාලය පැයක විනාඩි 15ක් වන අතර අප මුහුදු මට්ටමේ සිට අඩි 34,000 ඉහළ ප්‍රාසර කරනු ඇත. ඔබගේ ගමන් මාළු ඉදිරි පෙමන ආසනයේ ඇතුළු ඉහළ පිට රාක්කතර තැන්පත් කර යුතුය. එම රාක්කය වෙත කරන විට එහි ඇති බාහන පිටපිට වැඩි හැකි බැවින් ඒ ගැන ප්‍රවේශවල කරුණාවෙන් ඉල්ලා සිටිමු. තම ස්වාප වේලාවකින් අප ගුවන් මත නැහැ. කරුණාකර ඔබගේ ආසනය මෙසේ හකුලා ආසනයේ පසුවෙන්ද කලින් තබා ආසන පද සවි කර ගන්න. ඔබ ඉදිරිපස ආසන පකත්වයේ තිබෙන ආරක්ෂක විධිවිධාන පත්‍රක සම්පූර්ණයෙන්ම කියවන්න. මෙම යානය තුළ දුම්පානය කරන සම්බෝධය තහනම් බව කරුණාවෙන් සැලකන්න. ඔබ සැමට ඉතා ප්‍රියයි ගුවන් ගමනක් අදම ස්තුතියි. හරි මම කියනවා යාලා ප්‍රොපෝස් දුන්නා මේක ඉස්සරහට කරලා දැන් තිබ්බ තිරම දාලා අපිට සීට් බෙල්ට් එක දාගන්න කියලා. අපි සීට් බෙල්ට් එක දාගෙන ඉන්නවා. මගේ බෑග් එක ලගේජ් එක මෙතන තියෙනවා. Captain Mano, you know, Kulubenu, Tumal Ellakum Navar Kurindana. Now, Viman Sevi, MTD, මගේ සීට් එකේම කවුරුත් නැහැ. දාගෙන ඉන්න පුළුවන් ඕන. money, Padina New අපි යනකොට බලමු කොහොමද මට ලංකාවේ සුන්දරත්වය අඩි 34ක පොඩින් යද්දි කොහොමද පේන්නේ කියලා. අපි ගියා. රීමක් තියෙනවා. අපි දැන් යන්න ලෑස්ති. අඩි 33000ක් ඉහළට කිඩ්ස් එයාලයින් එකත් එක්ක ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉඳන් වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෝල් යුස්තර තියෙනවා. දැන් ටේක් ඔෆ් කරලා යන්නේ. අපි පාරයන් දෙක ගමන් කරනවා. මන්ද පේන ඇති. දලතුවන් ඥාන නනත්තු
ෆ්ලයිට් ටිකට් එකේ තියෙන අපිට මොනවද ඉන්ක්ලූඩ් කියලා. ඒකට මට අපිට දීපා ස්නැක් එකක් ඒ යනවා අරන් ඩිස්කෝ මැලිබන් ඩිස්කෝ බිස්කට්ස් මෙච්චර ඉදන්නේ. අපිට කැප්ටන් අනවුන්ස් කරා අපි තව ස්වල්ප වෙලාවක් නැත්නම් තව පොඩි වෙලාවකින් මෝල්ඩිව්ස් වලට ලෑන්ඩ් කරනවා. ඒ වගේම උෂ්ණත්වය කොච්චර වෙලාවක් අපි මෝල්ඩිව්ස් වල වෙනස්ද අපිට තාම නම් අයිලන්ඩ් එකක්වත් පේන්නේ නැහැ. දූපත් 1190ක් තියෙන මෝල්ඩිව්ස් වල අපිට එක අයිලන්ඩ් එකක්වත් තාම පේන්නේ නැහැ. බලමු ඉතින් ඉස්සරහට කොහොමද මෝල්ඩිව්ස් වල වැඩ ටික වෙන්නේ, අයිලන්ඩ් එක කොහොමද, බලමු අපි එයාපෝට් එකෙන් හරියට එළියට යන්නේ කොහොමද. ඔයාලා කියන්න විශේෂයෙන්ම මම කොහොමද පැය 3කට කලින් එයාපෝට් එකට ආවා. හැබැයි මම ටිකක් කලබල වෙලා හිටියේ. මම ෆස්ට් ටයිම් ෆ්ලයි කරන නිසා අපිට කලබල වෙලා හිටපු නිසා මම පොඩ්ඩක් එහෙම කරගත්තා. හැබැයි පැය 2-3කට කලින් ආවොත් අනිවාර්යෙන් ඔයාලට කිසිම කලබලයක් නැති හිමීට වැඩික් කරගෙන ගාන්න ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. ස්ටාෆ් එක හරියම ශ්‍රී ලංකන් එයාරයි. මේ ෆිට්ස් එක හරියම මෙම්බර්ස් ක්‍රූ මෙම්බර්ස්ලා නම් පේන්නේ තාම අයිලන්ඩ් එකකට අපි අඩි 34000ක් උඩින් යන්නේ. Cabin crew, prepare cabin for arrival. ශ්‍රී ලංකන් එයාර්ලයින් වගේ එකක් ගන්නවා නම් Pada suatu velawaki, apabila jatuh perguruan terbang amanmu. Karena bagi asal tamina ipasu enda keling tabagan. Asal mese hakla tabasal pada sabi kerana guru kasihnya sanhal sudana mana studi. we are ready to Ladies and gentlemen, as we shall be landing shortly at Belmont International Airport, we request all passengers to return your seat, fasten your seatbelt, stow away your tray tables, and adjust your seat back to upright position. Please ensure that your cabin may be stored in overhead bin or under the seat in front of you. Electronic devices including mobile phone should be switched off when landing. Thank you. මම හිතන්නේ අර පැත්තට මේවා පේනවා අයිලන්ඩ්ස් පේනවා අපිට නම් මට දැනන විදිහට දැන් නම් මේක පොඩ පොඩ පාත් කරනවා. අපි දැන් අඩි 4,000 විදිහින් ආවනේ. දැන් නම් පොඩ පොඩ පාත් කරනවා. මං හිතන්නේ ඒක එකපාරම මේ 18 වංගු පල්ලයට දානවා වගේ නෙමෙයි. මේ අපිට දැනන විදිහට මේක ලිපීටම පාතර යනවා. අතර මෙයාලා අපිට කිව්වා සීට් බෙල්ට් එක දාගන්න, ඉලෙක්ට්‍රොනික ඩිවයිස් විශේෂයෙන් ෆෝන් වගේ දේවල් ඊට පස්සේ වොකි ටොකි වගේ දේවල් තියෙනවා නම් ඕෆ් කරන්න. ඊට පස්සේ මේක අපේ මේ තියෙන ටේබල් එක ආය අකුලන්න කිව්වා. මොකද අපි දැන් බාන්න ගඟ නිසා හදි සංස්ථාවක මේ ඇඟේ අපි හැප්පෙන්න පුළුවන්. කලබල වෙන්න එපා කියලා තමයි කියන්නේ. මෙයාලා කියන අපිට ඔයත් යන්න එපා. ෂීට් වල ඉන්න. සීට් එක මේ වගේ පොසිෂන් එක කෙලින් තියාගන්න මේ ඉන්නා වගේ නෙමෙයි. මේ කෙලින් තියාගෙන ඉන්න. මේකේ අපිට උපදෙස් ටිකක් දුන්නා. අපි බලනවා තාම අපිට අයිලන්ඩ් එකක් මේ මම දැන් ඉන්නේ ලෙෆ්ට් සයිඩ් එකේ. ලෙෆ්ට් සයිඩ් එකේ නම් අයිලන්ඩ් මොකුත්ම පේන්නේ නැහැ තාම. දැන් වෙලාව 3:20යි. දැන් පහකින් විතර අපි ලෑන්ඩ් කරා. මෝල්ඩිව්ස් වලට ලෑන්ඩ් කරන්න යන්නේ. තේකේ ලෑස්ති ඒ තමයි kan මෙතන දාන්න නිකන් බිස්නස් ක්ලාස් තියෙන්නේ. thank you. ඕන්නේ නම් අපි දකුණු කවුල බේරට අපි මෝල්ඩිව්ස් මේ ෆස්ට් ඩේ එක ෆ්ලයි ඩුබායි යනවා. නිල් රජිනක් කියන අපි එක්ක යන්න. අනෑල්ල ගෙන්න හම්බුවා ඉන්න. මේ නේද ෆ්ලයිට් එක. welcome to Maldives. Maldives. අපි ආවා Maldives වල දැක්කම තියෙන්නේ entrance of Bollywood.
Maldivians only. මේක ඔන්න රයිවල් වීසා ඒක නිසා අපි ගිහිල්ලා පොලිමේ ඉන්න ඕනේ. ගොඩක් වෙලා ඉන්නවා මං තියනවා මං හිතන්නේ. පොලිමක් හොයාගන්න බලමු. පාස්පෝර්ට් කන්ෆර්ම්. ඔය කලින් සිම් එක වැඩ කරන්නේ නැහැ. මොකද්ද? වලට මම සිම් එකක් තිබුණා මන්ද? එයාටෙල් නැද්ද? ඒක කියලා දාගන්න. මේ ගන්න. හා හා. මම දාගෙන ආවේ. මගේ එක නම් වැඩ නිකන්. දීලාගෝ එකක් තිබුණා. හරි. අපි බලමු වීසා එක කරගෙන මොකක්ද තත්ත්වය කියලා.